හායි ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසම රස කෑමක් හදන හැටි කියලා දෙන්න තමයි යන්නේ. අද මම ඔයාලට කියලා දෙනවා රසම රසට පොලොස් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු පොලොස් එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. අද මම මේකට කරවල ටිකක් අරගත්තා. ඒ වගේම අමුතුන පහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, බැදපු තුන පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, ඒ වගේම ලුණු කුඩුත් ගත්තා. තක්කාලි ටිකක්, රම්පේ, කරපිංචා, කුරුඳු, ගොරක, ලූණු, සුදු ලූණු, ඒ වගේම අවු මිරිසුත් ගත්තා. ඉතින් ඔයාලට මේ බෙදපු තුන පහ වගේ දේවල් ඔයාලගේ සැර පදම අනුව රස පදම අනුව එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම අරගෙන තියෙන්නේ ටින් කරපු පොලොස් එක. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙනකොට ඒකට පොල් තෙල් තේ හැන්දක් හරි බටර් ටිකක් හරි දාලා බටර් ටික මෙල්ට් වෙන්න දෙන්න. මේ විදියට බටර් ටික මෙල්ට් වෙනකොට අර අපි හදාගත්තු කරවල ටික, ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා මේ දේවල් ටික මේ තෙල් එකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. ඔයා මේක විනාඩි 3-4ක් විතර රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න ඕනි. දැන් මේක හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඔයා මේ වෙලාවේදී අර බෙදපු තුන පහ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු ඒ ටික ඔක්කොම මේකට එකතු කරලා විනාඩි 2ක් විතර හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා මේකට පොලොස් ටික අරගෙන එකතු කරන්න. පොලොස් ටිකත් එකතු කරලා විනාඩි 5ක් විතර මේ මිරිස් වල හොඳට පොලොස් එක තැවෙරෙන විදියට කලවම් කර කර ඔයා මේක හදාගන්න ඕනේ. දැන් ඉතින් පොලොස් එකට හොඳට මේ මිරිස් අල්ලගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයා මේකට තක්කාලි ගෙඩියක් හරි තක්කාලි ගෙඩි දෙකක් හරි එකතු කරලා ඊට පස්සේ උක්කු පොල් කිරි කෝප්පයක් එකතු කරලා මේක පැය භාගයක් විතර හොඳට උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මගේ පොලොස් එක. මේක ඉතින් මේ විදියට හැදුවම හරිම රසයි. ඉතින් අපිට මේ ජපානයේ ඉති ෆ්‍රෙෂ් පොලොස් එක හොයාගන්න බැරි නිසා මේ ටින් කර පොලොස් තමයි මම උයලා කන්නේ. ඉතින් ඔයාලටත් මේ විදියට පොලොස් එක try කරලා රස කොහොමද කියලා මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා කියලා තියන්න. ඉතින් ඔයාලට මේ වගේ රස රෙසිපි බලන්න ඕනි නම් මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.